උදේ පාන්දර TikTok එකේ උඩට පහළට යනකොට මම සිදුවීමක් දැක්කා. එක ගුරුවරයෙක් තවත් ගුරුවරයෙක්ව විවේචනය කරනවා. ඒ විවේචනය කරන්නේ ඉතාම අවුල් සහගත විදිහට. ඒ ගුරුවරයා උගන්වපු වීඩියෝ එකක් පෙන්නලා ඒ වීඩියෝ එක මෙන්න මේ තියරිය මෙන්න මේ අවල් කොටස වැරදි කියලා කියනවා. පළවෙනි කාරණේ යම් වැරද්දක් තියේ නම් ගුරුවරයෙක් උගන්වන එකේ යම් වැරද්දක් Tamanට පේනවා නම් ඒක පෞද්ගලිකව මැසේජ් එකක් දාන්න පුළුවන්, නැත්නම් කෝල් එකක් අරන් කියන්න පුළුවන්, නැත්නම් හම්බෙලා කියන්න පුළුවන්. මෙතන තියෙන පැහැදිලිවම එතික් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ විවේචනය කරන ගුරුවරු ඇත්තටම මේ මොන තියරිය දැනගෙන හිටියත් වැඩක් නැහැ. මේ ගුරු ආචාර ධර්ම පද්ධතිය දන්නේ නැත්තම්. ගුරුවරුන්ට තියෙනවා ගුරු ආචාර ධර්ම පද්ධතිය කියලා එකක්. ඒක ගොඩක්ම මේ ටියුෂන් ගුරුවරුන් නම් ඒක අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගුරුවරු කියන කාටත් මේ ආචාර ධර්ම පද්ධතිය බලපානවා. ආචාර ධර්ම පද්ධතිය ඒ කරුණු තියෙන්නේ යම් යම් හේතු කාරණා නිසා. ඉතින් මේ ආචාර ධර්ම පද්ධතිය තියෙනවා ගුරු ආචාර ධර්ම පද්ධතිය පැහැදිලිවම සිසුන් ඉස්සරහා හෝ යම් කණ්ඩායමක් ඉස්සරහා ගුරුවරයෙක් තවත් ගුරුවරයෙක්ව විවේචනය නොකළ යුතුයි කියලා. එහෙම කියන්නේ එතකොට ඒක අර සිසුන්ට ඒකෙන් යන ඇටිටියුඩ් එක ඒ අර යන ආකල්පය එච්චර හොඳ නැහැ. හරිද? අන්තිමට ඒ ගුරුවරයා ඉගෙන ගන්න මේ ළමයි කරන්නේ ඔය දෙයම තමයි. ඉගෙන ගත්තට වැඩක් නැහැ. එයාලා එක්ක කාගේ හරි අද හොයනවා. ඒක එහෙම සිද්ධියක් වෙනවා. හරිද? එයාලගේ එතිකල් පැත්ත ළමයින්ගේ සම්පූර්ණම අවුල් යනවා. ඉතින් මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ අර විවේචනයට ලක් වෙන ගුරුවරයාව මම දැනගත්තෙත් මේ වීඩියෝ එකෙන් පස්සේ. ඉතින් මම එයාට එකෙන්ම රෙස්පෙක්ට් කරනවා ඒ ගුරුතුමාට. ඒ ගුරුතුමා බොහොම ලස්සන උත්තරයක් දෙනවා ඒකට. හරිද? එයා කියනවා හරි ලස්සන කතාවක් මිනිස්සුන්ට ගරු කරන්න ඕන වයසට නෙමෙයි චරිතයට කියලා. ඉතින් ඇත්තටම ඔබතුමා වගේ අයට තමයි ඇත්තටම ගුරුවරු කියලා කියන්නේ.